මේ ස්ථානය ගාල්ල පොලිසිය ඉදිරිපිට. ගාල්ල පොලිසිය ඉදිරිපිට තියෙනවා මෙතන කලර් ලයිට්. මෙන්න මේ කලර් ලයිට් එකේ මේ පැත්තේ මෙන්න මේ කුඩේ ඉහළගෙන ඉන්න කාන්තාව සහ දරුවා ඉන්න පැත්තේ වැඩ කරන්නේ නැහැ. හරිද? එතන බට්නේ බෙම්බසි වැඩ කරන්නේ නැහැ. මේක මහා අනාරක්ෂිත තත්ත්වයක්. මේක දැන් කොට අන්න අර පැත්තේ ඒ පැත්තේ වැඩ කරනවා. ඒ පැත්තේ ඉන්න කට්ටියට පුළුවන් ඒ පැත්තේ ස්විච් එක ගියන් පස්සේ මාරු වෙන්නට. හරිද? මේ පැත්තේ ඉන්න කට්ටියට මාරු වෙන්නට බෑ. පේනවද විදේශීය ජාතිකයන් පවා බලාගෙන ඉන්නවා අපේ රටේ මිනිස්සු නූගත් අය හැටියට පාර මාරු වෙන හැටි මේ කලර් ලයිට් වල ලයිට්ස් පත්තු වෙන්න කලින් මාරු වෙන හැටි මේක බොහෝම කනගාටුදායක තත්ත්වයක්. මේන්න බලන්න විදේශ යුවලක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේ කට්ටිය කොහොමද පාර මාරු වෙන්නේ කියලා. කොහොම හරි අර පැත්ත හරියට සිග්නල් ඒ පැත්ත වැඩ කරනවා. මේ පැත්ත තමයි වැඩ කරන්නේ නැත්තේ. ඒක හරි. එහෙම නියමෙටම යනකොට මේ පැත්ත වැඩ කරන්නේ නැති එක සම්බන්ධව සෙවීමට අවධානය යොමු කිරීමට කටයුතු කරන්නට උවමනා වෙනවා. අන්න ඒ කොච්චර වාර ගන්නක් තිබුවත් එහෙම අර පැත්තේ නෙමෙයි ලයිට් වලට සිග්නල් එක යන්නේ. ඒ කියන්නේ මේ පැත්ත කැඩලා තියෙන්නේ. ලංකාව මේ දවස්වල විදේශී ජාතිකයන් පවා නිතර පැමිණි රටක් වෙලා තියෙනවා. මේක බොහෝම අඩුපාඩුවක් වෙලා තියෙනවා. මෙන්න මේ ට්‍රැෆික් මාර්ග සංඥා හරියට ක්‍රියා නොකිරීම. තවමත් අපේ රටේ මිනිස්සු මාර්ග සංඥා පිළිබඳව අවබෝධයක් නොමැතිව මේ මාරු වෙන හැටි පේනවනේ තමුන්වහන්සේලාට. අතන ඉන්න අයත් නලිය ඉන්නේ පාර මාරු වෙන්න දැක්ක නේද? හරි පොළ පාට පත්තු වෙන්න ඉස්සෙල්ලිවර වෙලා රතු පාට පත්තු වෙලා තියෙද්දි තමයි මේ මිනිස්සු මේ ලංකාවේ පාර මාරු වෙලා යන්නේ. ඔන්න බලන්න. දැක්ක නේද? මේ පැත්තේ වැඩ කරන්නේ නැහැ පුතා. අර පැත්ත ඒ පැත්තේ ඉඳන් ඒ පැත්තේ එබුවොත් නම් මාරු වෙන්න පුළුවන්. දැක්ක නේද? මේ ගමන් ගන්නේ බොහොම අනාරක්ෂිත ගමනක් තමයි මේ ගණන් ගන්නෙ. මේ දැක්කද? මේ රතු පාට පට්ටුවේ තියෙනකොට තමයි මේ යන්නේ. දැක්ක නේද?